මේ සටනට සහභාගී වීමේ ඔබේ අරමුණ මොකක්ද? මේ සටනට සහභාගී වීමේ මූලික අරමුණ පොදුවේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට මූලික ශ්‍රී ලංකාවේ සියලුම සමස්ත ජනතාවටම මේ රජය විසින් අත්කර දී ඇති පීඩාව සහ ඔවුන්ගේ ජනජීවිතය අඩාල කිරීමට මේ පිරිස ගත්තු ක්‍රියාමාර්ග. ඒකට මේ කොයිතරම් විරෝධය නැගුණත් තාම පේන්නේ නැහැ ඔවුන් මේ පිළිබඳ ඇහැක් අරිනවා කනකින් අහනවා කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ නගින. ඒ ගන්න අපි දන්නවා ඊයේ පත් කරපු මහ බැංකුව අධිපතිවරයා වගේ සහ බොහෝ පිරිස් අදහස් ප්‍රකාශ කරනවා මේ දේශපාලන ස්ථාවරත්වයක් එන්න ඕනේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න. ආයි ඡන්දයකට ගිහිල්ලා කාලයක් ගත වුණොත් අපි අගාධයට වැටෙනවා කියලා. ඔබ මොකද්ද මේකට කියන යෝජනාව? දේශපාලන ස්ථාවරත්වයක් වෙන්න දේශපාලන නායකත්වයක් තියෙන්න බෑ. දැන් ගොඩක් වෙලාවට කරන කියන කතන්දරේ තමයි මේ සටනට ඉලක්කයක් අරමුණක් නැහැ කියලා. මේ කාරණාව ගැන ඔබ මොකද්ද කියන්නේ? ඇත්තටම දැන් මෙහෙමයි මේ වගේ සටනකදී ෂණික කෙටිකාලීන ඉලක්ක තියෙනවා. ඒ කෙටිකාලීන ඉලක්කය තමයි මේ පොදු ජනතාව කියන්නේ. එකක් තමයි මේ ගෝටා ගෝ හෝම් කියන එක. නමුත් අපි එයින් එහාට ඊට වඩා අත්දැකීම් තියෙන අය හැටියට අපි ඊට වඩා ඉදිරියට හිතලා මේ සිස්ටම් එකේ වරදක් තියෙනවා. මේ අපි දන්නවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය කරා. ඒකෙන් වෙච්ච පාඩුව තියෙනවා. අපි ඒ වගේ ව්‍යවස්ථාමය තත්ත්වයන් ශක්තිමත් තත්ත්වයන් ගෙනල්ලා කොමිෂන් පත් කරලා මිනිස්සුන්ගේ අයිතිය ජනතා අයිතිය තහවුරු වෙන විදිහේ සිස්ටම් එකකට යන්න වෙනවා. එරංග දැන් මේ සටන පුරවැසි සටනක් විදිහට ආරම්භ වෙන්නේ. ඒතකොට දැන් සංවිධානාත්මක පක්ෂ කණ්ඩායම් තරුණ සංවිධානත් මේකට දැන් සහභාගී වෙනවා ඔවුන් සමග. මොකද්ද මේ එකමුතුව ගැන ඔබට කියන්න තියෙන්නේ? අපි දන්නවා නාරද මේ වෙලාවේ මුළු රටම සටන් බිම බවට පත් වෙලා තියෙනවා. අපි කියන්නේ ගෝඨාභයලා හිතේ හදන් හිටපු දේවල් තියෙනවා නම් රාජපක්ෂලා හිතේ හදන් තිබුණු දේවල් තියෙනවා නම් Tamanට දේවල් ලියලා තියෙනවා Tamanට ඕන මගුලක් කරන්න පුළුවන් කියලා අපි විතරක් නෙමෙයි මුළු රටේ ජනතාවම තරුණයෝ ප්‍රගතිශීලී සියලු දෙනා කියමින් තියෙනවා අද පාට පක්ෂ ભેදකින් තොරව ගෝඨා ඔයා ගෙදර යන්න කියලා කියන්නේ. ඒක නිසා ඒගොල්ල පරණ විදියට හිතනවා නම් පරණ ප්ලෑන් නම් ගහන්න යන්නේ. අතර තියෙන කාඩු කුට්මේ වෙන දේවල් අනංගන යන්නේ අනිවාර්යයෙන්ම තොරි ජෙනරේෂන් ඉසෙට් තමයි පාරට බහැලා මේක වැඩේ පටන් ගන්න. ඒ වෙලාවේ මතයක් ගියා නැවත වතාවක් මේක අරාබි වසන්තයක් වගේ දෙයක් බවට හැරෙයිද? ඒ වගේ අයාලි යන සටනක් බවට පත් වෙද නැත්නම් විනාශයක් කරා යයිද කියලා. මොකද්ද මේ කාරණාව ගැන දැන් අද දවස් 3-4කට පස්සේ ඔබ හිතන්නේ? මේමයි අපි මේක අරාබි වසන්තයක් නෙමෙයි. මේක ශ්‍රී ලංකන් වසන්තේ. ඒක නිසා මේක වෙන දේවල් වලට මෙන්නන්න බෑ. නාරද ඇහුවා වගේ ඇත්ත. මොකද මිනිස්සුන්ට කන්න නැතු වෙන බොන්න නැතු වෙද්දි බෙහෙත් නැතු වෙද්දි මිනිස්සු පාරට එනවා. අද පොඩි එක්කෙනාගේ ඉඳන් මහලු කෙනා දක්වාම අරගලයට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේකේ අවුලක් නැහැ. ඒ අරගල පැන නැගෙන්නෙම නාරද එහෙම තමයි. ඒක නිසා ඒක අවබෝධයක් තියෙන දැනුමක් තියෙන ප්‍රගතිශීලී මිනිස්සු සියලු දෙනා වෙන්න ඕනකම තියෙන්නේ මේක හරි මාවතට බෙලගත්ත ගන්න. ඇත්තටම ලංකාව ගැන කිව්වොත් අපි ලංකාව ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම මේක ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් ගන්න නැහැ. හැම දෙයක්ම මිල ගිහිල්ලා තියෙනවා. තෙල් ගන්න විදියක් නැහැ. අපි කොච්චර බලපෑම් කරත් මේගොල්ලෝ තේරුම් ගන්න නැහැ. ඒතර ලංකාව පිළිබඳ මේකට හැඟීමක් නැහැ. කොටස් විකුණනවා. කොටස් විකුණනවා ඒගොල්ලෝ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතර දැන් අපි කතා කරොත් ලංකාව ගැන අපි කතා කරන්න ගත්තොත් රජය එතකොට දැන් අපි මුස්ලිම් දෙමළ සිංහල මේ අපි හැමෝම එකතු වෙලා ඉන්නේ අද. මේ හැමෝම ඉන්නවාද එකතු වෙලා. මුළු ලංකාවේම ඇවිල්ලා ඉන්නවා මෙතනට. නමුත් රජය මේක පිළිගන්නේ නැහැ. මේගොල්ලෝ හැම තැනම අපි අසන්න කරලා තියෙනවා. ඇයි මේ හැම තිස්සෙම මේ සීමාවක් නැතුව මාන්න බිල ඉහළ දාන්නේ? මේ 225ම ගෙවල් වල යනවා. මුන් යවන්න ඕන ඔක්කොම ගෙවල් වල. මේගොල්ලෝ අපි කතා කරන්න බැරි කියලා අපි එහෙම නැහැ. අපි හැමෝත් එකතු වෙලා ඇවිත් තියෙන.